අම්මෝ මොකද්ද මේ බෙදාගෙන තියෙන බත් කන්ද? ඇයිස? නෑ මේක දැක්කම මුළු කුඹුරක්ම මතක් වුණා. ඔහොම බත් ගොඩක් දැම්මම ඉතින් ඇඟට බරගතියක් එන එක අහන්නත් දෙයක්ද? අනේ මන්දාස ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. බත් කෑවම නිකන් ඇඟේ හයි ඔක්කොම උරලා ගන්නවා වගේ දැනෙනවා. ඇස් දෙක පිය වෙනවා කිසි වැඩක් කරන්න හිතෙන්නේ මාර කම්මැලිකමක් එන්නේ. ඇයි ඔන්න ඔතන තමයි රහස තියෙන්නේ. ඔයා ඇත්තටම බත් විතරක් නෙවෙයි කන්නේ. එහෙනම් ඔයා කරන්නේ ශරීරයට පොලිසැකරයිඩ් කියන જાතිය පටවන එක. මොකද්ද? පොලිසැකරයිඩ්. අඩුස අතේ පැලවෙන බොරු නම් කියන්න එපා. නෑ නෑ ඇත්තමයි කියන්නේ. මම මේ කන්නේ අපේ අම්මෝ යපු බත්. මොන පොලිස් එකක්වත් නෑ මේකේ. හරි කලබල වෙන්න එපා. පොලිස් එකක් නෙවෙයි පොලිසැකරයිඩ්. ඔය වචනේ තමයි ඔයාගේ ওই නිදිමතට හේතුව. අද අපි බලමු අපි කන මේ කෑම පිඟාන ඇත්තටම අපේ ඇඟ ඇතුලේ මොන වගේ විද්‍යාගාරයක්ද පාලනය කරන්න කියලා. සරලවම ජීවේ රසායනික පදනම ගැන. මුලින්ම අපි බලමු අපිව හැදිලා තියෙන්නේ මොනවයින්ද කියලා. හිතන්නකෝ මේ ලෝකේ ස්වභාවිකව තියෙන මූලද්‍රව්‍ය 92ක් ගැන. පුදුම දේ තමයි ඒ 92කින් 25ක් විතර අපේ මේ ඇඟ ඇතුලේ තියෙනවා. ඇත්තද? ඔව්. හැබැයි ඉතින් මේ ඔක්කොම නෙවෙයි වැදගත්ම. 4ක් දිනනවා ප්‍රධානම චරිත. චරිත 4ක්. ඒ කවුද සුපිරි වීරයෝ 4 දෙනා? ප්‍රධානම චරිතය තමයි ඔක්සිජන්. ඒ කියන්නේ O. ඊළඟට ඉන්නවා කාබන් C, හයිඩ්‍රජන් H සහ නයිට්‍රජන් N. හරි. අපේ මූලාශ්‍රයේ තියෙන ප්‍රස්තාරය බැලුවොත් මිනිස් විරුරේ ස්කන්ධය අනුව මේවා තියෙන ප්‍රතිශත පැහැදිලි. වැඩිපුරම තියන්නේ මොකද්ද දන්නවද? මස්ද නැත්නම් වතුරද? නෑ ඔක්සිජන්. 65%යි. මොකක්? 65%ක්. ඒ කියන්නේ මගේ බරයෙන් භාගයටත් වැඩියෙන් තියෙන ඔක්සිජන්ද? ඔව්. මං හිතුවේ මගේ බරට හේතුව මං කන බත් කියලා. නෑ ඊළඟට කාබන් තියෙනවා 18%යි 10%යි හයිඩ්‍රජන් 10%යි සහ නයිට්‍රජන් 3%යි. හරි. මේ හතර එකතු වුණාම ඇඟෙන් 96%ක්ම ඉවරයි. අඩෝ ඒක වට්ටනේ. ඒතකොට ඉතින් මං කියන්නේ ඇත්ත නිසා මගේ ඇඟේ වැඩිපුරම තියෙන්නේ හුලං ඒ කියන්නේ ඔක්සිජන් සහ අඟුරු ඒ කියන්නේ කාබන් තමයි. ඒ වගේ තමයි හැබැයි ඉතින් මේ හතරට අමතරව කැල්සියම්, ෆොස්ෆරස්, යකඩ වගේ දේවලුත් ගොඩක් වැදගත් උන්නේ. යකඩ එහෙම චිනෝද? ඔව් උදාහරණයක් විදිහට යකඩ ඒ කියන්නේ Fe ගත්තොත් ඒක තමයි අපේ ලේ වලට රතු පාට දෙන ඇඟ පුරාම ඔක්සිජන් අරන් යන කුරියර් සර්විස් එක. ඒ කියන්නේ හිමොග්ලොබින් හදන්න උදව් කරන්නේ. හරි. හරි. දැන් යමුකෝ අර බත් කෑවම එන නිදිමත කතාවට. ඔය බත්, අල, කොස්, දෙල් වගේ දේවල තියෙන්නේ කාබෝහයිඩ්‍රේට්. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ඇඟට ශක්තිය දෙන ප්‍රධාන ඉන්ධන වර්ගය. අර කලින් කියපු පොලි මොකක්ද ඒක තියෙන ඒ වර්ගයටද? හරියටම හරි. ඒක තමයි කතාවේ කූට ප්‍රාප්තිය. ඊට කලින් අපි මුලින්දම් පටන් ගමු. හරි. කාබෝහයිඩ්‍රේට් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක තමයි මොනෝසැකරයිඩ්. මොකද්ද? මොනෝසැකරයිඩ්. මේවා හිතාගන්නකෝ ක්ෂණික බැටරි නැත්නම් රොකට් ඉන්ධන වගේ. ක්ෂණික බැටරි. ඔව්. ඇඟට ගත්ත ගමන් ශක්තිය දෙනවා. උදාහරණයක් තමයි ග්ලූකෝස්. අර ඉදුණු පළතුරු මීපේනි වල තියෙන්නේ මේවා. ග්ලූකෝස්. ඒක නම් ඇඟට හොඳයි කියලා දන්නවා. ශාක ප්‍රභාසංශ්ලේෂණය කරලා හදාගන්නෙත් මේ C6 H12 O6 කියන ග්ලූකෝස් තමයි. එලකිරි. එතකොට දෙවෙනි වර්ගය? දෙවෙනි වර්ගය තමයි ඩයිසැකරයිඩ්. ඩයි කියන්නේ දෙකනේ. හරි. ඒ කියන්නේ අර මොනෝසැකරයිඩ් බැටරි දෙකක් එකට සම්බන්ධ වෙලා හැදිලා තින්නේ අපි තේ එකට දාන සීනි. සුක්‍රෝස්. ඔව් සුක්‍රෝස්. ඒක හොඳ උදාහරණයක්. ඒක හැදිලා තියෙන්නේ ග්ලූකෝස් අණුවකුයි ෆ්‍රුක්ටෝස් අණුවකුයි එකතු වෙලා. එතකොට කිරිවල තියෙන සීනි ඒකත් මේ වර්ගයේද? ඔව්. මම අහලා තිනවා සමහරුන්ට කිරි බිව්වම බඩේ අවුල් යනවා කියලා. ඒකට හේතුවත් මේකද? ඔව්. කිරිවල තියෙන සීනි වලට කියන්නේ ලැක්ටෝස් කියලා. ලැක්ටෝස්. ඒක හැදෙන්නේ ගැලැක්ටෝස් සහ ග්ලූකෝස් එකතු වෙලා. සමහරුන්ගේ ඇඟේ ওই ලැක්ටෝස් කඩන්න අවශ්‍ය එන්සයිමෙන් නැති වුණාම තමයි ওই ප්‍රශ්නේ එන්නේ. ඒකයි සීන් එක. අපේ මූලාශ්‍රයේ තියෙන විදිහට මව් කිරිවල 6% ඉඳන් 7 දක්වාත් එළ කිරිවල 4% ඉඳන් 6 දක්වා ලැක්ටෝස් තියෙනවා. හරි. ක්ෂණික බැටරි තියෙනවා, බැටරි දෙකේ සෙට් තියෙනවා. දැන් එන්නකෝ අර මගේ නිදිමතට හේතුවට. අන්න එතනට තමයි එන්නේ. තුන්වෙනි වර්ගය පොලිසැකරයිඩ්. පොලි කියන්නේ බොහෝ කියන එක. මේවා කියන්නේ අර මොනෝසැකරයිඩ් බැටරි දහස් ගාණක් එකට බැඳලා හදපු දිගම දිග දම්වැල් වගේක්. දම්වැල්. ඔව්. ඔය අර කෑව බත් පිඟානේ අලවල කොස්වල තියෙන්නේ පිෂ්ඨය. ඒ කියන්නේ පොලිසැකරයිඩයක්. ශාක එයාලගේ අමතර ශක්තිය ගබඩා කරන්නේ ওই විදියට.
දැන් බත් කන්දක් කෑවුම ඔය දිග දම්වැල් කඩලා එකින් එක ග්ලූකෝස් අණු නිදහස් කරන්න ඔයාගේ ශරීරයට ලොකු වැඩක් කරන්න වෙනවා. හරි. ඒකට ලොකු ශක්තියක් සහ කාලයක් යනවා. එංගේ තියෙන සම්බත් ඔක්කොම වගේ වැඩේට යොමු කරනකොට තමයි ඔයාට අර කම්මැලි නිදිමත ගතිය එන්නේ. වැඩි තේරුණා. ඒ කියන්නේ මිදි ටිකක් කෑවොත් එන්නේ ක්ෂණික ශක්තියක්. බත් කෑවොත් එන්නේ දිගුකාලීන හැබැයි ඇඟට මහන්සියක් දෙන ශක්තියක්. හරියටම හරි. ඊට උඩට මට තව ප්‍රශ්නයක් තියෙනවා. අහන්න. තනකොළවලත් තියෙන්නේ කාබෝහයිඩ්‍රේට් නම් අපිට ඇයි තනකොළ කන්න බැරි? හරක් එහෙම මස්ත කනවනේ. හරිම හොඳ ප්‍රශ්නයක්. තනකොළ වගේ ශාකසෛල බිත්තිවල තියෙන්නේ සෙලියුලෝස් කියන තවත් පොලිසැකරයිඩ් එකක්. ඒකත් දම්මැල්ලක්. ඔව් ඒකත් දිග දම්වැල්ලක් තමයි. හැබැයි ඒ දම්වැලේ පුරුක් එකට බැඳිලා තියෙන විදිහ වෙනස්. ඒ බැඳීම කඩන්න පුළුවන් විශේෂ යතුරක්. ඒ කියන්නේ එන්සයිමයක් අපේ ආහාර ජීර්ණ පද්ධතියේ නැහැ. ඒක හරක්ට තියෙනවා. ඔව් හරක්ට තියෙනවා. ඒත් අපිට ඒක අපතේ යන්නෙත් නෑ උදේ. ඒකේ තියෙන තන්තුමේ ස්වභාවය නිසා මලබද්දේ වළක්ව ගන්න උදව් වෙනවා. එලගිරි. හරි. ඉතින් කාබෝහයිඩ්‍රේට් කියන්නේ ඇඟේ ඉන්ධන. හැබැයි වාහනයක් දුවන්නේ ඉන්ධන විතරක් මදිනේ. ඕනේ. ඒක හදන්න, නඩත්තු කරන්න අමතර කොටස් ඕනනේ. අන්න ඒ වැඩේට තමයි අපිට ප්‍රෝටීන ඕන. ප්‍රෝටීන් අය කියන්නේ මස්, මාළු, බිත්තර, පරිප්පු වගේ දේවල්. හරියටම හරි. ප්‍රෝටීන කියන්නේ ඇමයිනෝ අම්ල කියන පුංචි පුංචි ගඩොල් වර්ග 20ක් එක එක විදිහට එකතු කරලා හදපු ලොකු ගොඩනැගිලි වගේක්. ගඩොල් වගේ. ඔව් අපේ ශරීරයෙන් 17ක් විතර තියෙන ප්‍රෝටීන. ඔයාගේ කොණ්ඩේ, නියපොතු, සම, මාංශ පේශි මේ හැමදේම හැදිලා තියෙන ප්‍රෝටීන වලින්. එතකොට සර් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කියන්න. මස් කෑවත් පරිප්පු කෑවත් ඇඟට ලැබෙන ගඩොල් එකම જાතියේවාද? සමහරු කියනවනේ මස් මාළු තරම් පරිප්පු ගුණ නැහැ කියලා. මූලිකව ගත්තත් ගඩොල් වර්ග 20යි තියෙන්නේ. හැබැයි වෙනස තියෙන්නේ ඒ ගඩොල් එක එක ආහාරවල තියෙන ප්‍රමාණය. සත්ව ආහාරවල සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය ඇමයිනෝ අම්ල ගඩොල් ඔක්කොම වගේ හොඳ ප්‍රමාණ වලින් තියෙනවා. ශාක ආහාරවල සමහර ගඩොල් ටිකක් අඩු වෙන්න පුළුවන්. හරි. ඒකයි විවිධ ශාක ආහාර කලවම් කරලා කන්න කියන්නේ. එතකොට අඩුපාඩු ටික පිරිමහ ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේ ගඩොල් සෙට් එකෙන් හදන තව විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි එන්සයිම. එන්සයිම ඒ මොකන්ද අලුත් වචනේ? එන්සයිම කියන්නේ අපේ ශරීරයේ ඉන්න සුපිරි සේවකයෝ ටික. සුපිරි සේවකයෝ. ඔව්. මෙයාලත් ප්‍රෝටීනෙන් වලින් හැදිච්ච අය. මෙයාලගේ රාජකාරිය තමයි ශරීරයේ සිද්ධ වෙන රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන එක. ස්පීඩ් බූස්ටර්ස් වගේ. හරියටම හරි. හිතන්නකෝ එන්සයිම නැත්නම් ඔයා දවල්ට කන බත් පිඟාන දිරවන්ට අවුරුදු ගාණක් යයි. මොකක්? අවුරුදු ගාණක්. ඔව්. එන්සයිම නිසා ඒ වැඩේ පැය කිහිපයකින් සිද්ධ වෙනවා. මෙයාලා තමයි අඩු උෂ්ණත්වයකදී, ඒ කියන්නේ අපේ ශරීර උෂ්ණත්වයේදී හැම රසායනික ක්‍රියාවලියක්ම ඉක්මන් කරන්නේ. හරි. කාබෝහයිඩ්‍රේට් ශක්තියට ප්‍රෝටීන් ඇඟ හදන්න. එතකොට තෙල්, මේද එහෙන? මම නම් හිතුවේ තෙල් කියන්නේ සම්පූර්ණයෙන්ම අයින් කරන්න ඕන දෙයක් කියලා. හැම තැනම තියෙන low fat, zero fat නේ. අන්න ඒක තමයි ගොඩක් අය කරන වැරද්දක්. ඒවට තමයි අපි විද්‍යාත්මකව ලිපිඩ් කියලා කියන්නේ. ලිපිඩ්. ඔව්. ලිපිඩ් කියන්නේ කාම රුෂ්ණත්වයේදී ඝන, ඒ කියන්නේ මේදය, හෝ ද්‍රව, ඒ කියන්නේ තෙල් විදිහට තියෙන සංයෝග. රටකජු, පොල්, බටර් වගේ දේවල් වල මේවා බහුලයි. මේවා අපිට අත්‍යවශ්‍යයි. අත්‍යවශ්‍යයි මොකටද? ප්‍රයෝජන කිහිපයක්ම තියෙනවා. එකක් මේවා තමයි අපේ ශරීරයේ පවර් බැංක් එක. පවර් බැංක්. ඔව් කාබෝහයිඩ්‍රේට් ඉවර වුණාම ශක්තිය දෙන්න ගබඩා කරගෙන ඉන්නේ මේ ලිපිඩ්. ඇත්තටම කාබෝහයිඩ්‍රේට් දහනයෙන් ලැබෙනවට වඩා දෙගුණයක් විතර ශක්තියක් ලිපිඩ් දහනයෙන් ලැබෙනවා. පට්ටනේ. දෙවෙනි දේ අපේ සමට යටින් තියෙන මේද ස්තරය ශරීර උෂ්ණත්වය පවත්වා ගන්න උදව් කරනවා හරියට පොරොණයක් වගේ. ඒ වගේම අපේ හදවත, වකුගඩු වගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් වටේට තියෙන මේද තට්ටුව ඒව අනතුරු වලින් ආරක්ෂා කරනවා. හරියට බබල් රැප් එකක් වගේ. එලකිරි. මම කවදාවත් ඒ විදිහට හිතලා නැහැ. ඒ කියන්නේ තෙල් ටිකක් ඕන. හැබැයි ඉතින් වැඩි වුණොත් ඔව් එතන තමයි ප්‍රශ්නේ. ඕනෑවට වඩා මේදේ එකතු වීම හරියට ගහෙන් වැටුණු මිනිහට ගොන යනවා වගේ. එක ප්‍රශ්නයක් තව ප්‍රශ්න ගොඩකට මුල පුරනවා. ඒ නිසා ප්‍රමාණය තමයි වැදගත්. අපි කතා කරපු මේ හැමදේම සිද්ධ වෙන්න නම් මේ හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම වෙන්න, මේ හැම පෝෂක කොටසක්ම ඇඟ පුරාම යන්න නැතුවම බැරි තව දෙයක් තියෙනවා. මොකද්ද සර්? ඒ තමයි ජලය. වතුර. ඒක ඉතින් හැමෝම දන්නවනේ වැදගත් කියලා. ඔව්. හැබැයි කොච්චර වැදගත්ද කියන එක තමයි වැදගත්. අපේ ශරීර බරෙන් 3/2ක්ම විතර තියෙන ජලය. 3/2ක්ම? ඔව්. වතුර කියන්නේ අපේ ශරීරයේ විශ්ව ද්‍රාවකයක්. විශ්ව ද්‍රාවකයක්.
සරලව කිව්වොත් අපේ ඇඟේ සිද්ධ වෙන හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම වෙන්නේ වතුර කියන මාධ්‍යය ඇතුලේ. වතුර නැත්නම් කිසිම ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. හරියට වතුර නැති සුප් එකක් වගේ. නිකන් ලැබ් එකක බීකරයක් වගේ නා. ඒ වගේ තමයි. ඊට අමතරව තව සුපිරි වැඩක් කරනවා. ජලයට තියෙනවා විශිෂ්ට තාපධාරිතාවක්. ඒ මොකක්ද? ඒකේ තේරුම තමයි වතුර ලේසියෙන් රත් වෙන්නේවත් සිසිල් වෙන්නේවත් නැහැ. හිතන්නකෝ අව්ව දවසක මුහුදු වෙරළක් වැල්ල පය තියන්න බැරි තරම් රස්නේ. ඒත් මුහුදු වතුර තාම සීතලයි නේද? ඕ ඇත. අන්න ඒ වගේ තමයි අපේ ඇඟත්. පරිසරයේ උෂ්ණත්වය වෙනස් වුණත් අපේ ශරීර උෂ්ණත්වයේ එකම ගානට තියාගන්න ජලය උදව් කරනවා. ඊට අමතරව රුධිරයේ ප්‍රධාන සංකටකයේ විදිහට පෝෂක කොටස්, හෝමෝන වගේ දේවල් ඇඟ පුරාම ගෙනියන්නේත්. හරි. අපද්‍රව්‍ය දිය කරලා ශරීරයෙන් එළියට දාන උදමු කරන්නේත් ජලයම තමයි. අප්පට සිරි. වතුර කියන්නේ ඇඟේ තියෙන කුරිය සර්විස් එක, AC එක, කුණු ලොරිය, රසායනාගාරය ඔක්කොම එකට වගේ නේද එතකොට? ඒ වගේ තමයි. හරි, අපි දැන් කතා කළේ කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ් වගේ ලොකු ප්‍රමාණවලින් ඕන කරන මහවීර්යෝ ගැන. හැබැයි ගොඩක් පොඩි ප්‍රමාණවලින් ඒත් නැතුවම බැරි ක්ෂුද්‍ර වීර්යෝ ටිකක්වත් ඉන්නවා. ඒ තමයි විටමින් සහ ඛනිජ ලවණ. ඔව්, විටමින් අර බෙහෙත් පෙතිවල තියෙන්නේ. ඒ කියන්නේ මේවා ටිකක් තිබ්බම ඇති. ඔව්, ගොඩක් පොඩි ප්‍රමාණවලින්. හැබැයි ඒ ටික නැති වුණොත් මුළු පද්ධතියම අවුල් යනවා. එහෙමද? උදාහරණයක් විදිහට විටමින් C ගමු. ඉස්සර කාලේ නැවියෝ මාස ගණන් මුහුදේ යනකොට එයාලට පළතුරු එළවලු කන්න ලැබුණේ නෑ. හරි. ටික දවසක් යනකොට එයාලගේ විදුරු මස් වලින් ලේ ගලන්න පටන් ගත්තා. පරණ තුවාල ආයෙත් මතු වුණා. ඒ රෝගෙට කිව්වේ ස්කර්වි කියලා. ස්කර්වි? ඔව්. පස්සේ තමයි හොයාගත්තේ දෙහි ගෙඩියක්, දොඩම් ගෙඩියක් වගේ දෙයක් කෑවනම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. අන්න ඒක තමයි විටමින් C වල බලය. ඒ කියන්නේ පොඩි දෙහි ගෙඩියකින් ජීවිතයක් බේරගන්න පුළුවන්. අනිවාර්යෙන්ද. ඒ වගේම තමයි විටමින් A. ඒක අපේ ඇස් පෙනීමට අත්‍යවශ්‍යයි. ඒක අඩු වුණොත් රාත්‍රී අන්ධතාව කියන තත්ත්වය. ඒ කියන්නේ රැයට පේන්නේ නැති වෙන එක ඇති වෙනවා. හරි. විටමින් D අපේ අස්ථි වර්ධනයට, ඒ කියන්නේ කැල්සියම් ඇඟට උරා ගන්න උදව් වෙනවා. ඒක වුණොත් පොඩි ළමෙන්ට රිකට්සියාව එදෙනවා. ඛනිජයක් ගත්තොත් යකඩ. ඒක අඩු වුණොත් රක්තහීනතාවය හැදෙනවා. ඇඟ සුදුමැලි වෙලා නිතරම මහන්සියක් දැනෙනවා. අපොයි මං හිතුවේ බත් කන්නකුයි මාළු කෑල්ලකුයි කෑවම වෙඩේ ගොඩ කියලා. මේ පොඩි පොඩි જાති නැති වුණොත් මුළු ඇඟම අවුල් වෙනවනේ. ඕ. මගේ කෑම වේලේ මේවා තියනවද දන්නෙත් නේ. හරියට කොට්ටේ මාරු කලාට උනේ ටින්නේ කිව්වා වගේ බත් විතරක් කාලා නිරෝගී වෙන්න බෑ වගේ මට තේරෙන්නේ. අන්න ඒක තමයි කතාවේ සාරාංශය. අපි මෙච්චර වෙලා කතා කරපු මේ හැමදේම එකට එකතු කරලා ප්‍රායෝගිකව අපේ පිඟානට ගලප ගන්න ඕන. ඒකට තමයි සමබල ආහාර වේලක් කියන්නේ. ඒක කොහොමද හරියටම කරන්නේ සර්? මගේ පිඟානේ වැඩිපුරම තියෙන්නේ බත්. ඒක වැරදි වගේ මට දැන් තේරෙන්නේ. හරිම සරලයි. ඔයාගේ පිඟාන හිතෙන් කොටස් 4කට බෙදන්න. හරි. ඒ 4න් කොටස් 2ක්, ඒ කියන්නේ පිඟානෙන් භාගයක්ම වෙන් කරන්න ඕන එළවලු සහ පළතුරු වලට. පිඟානෙන් භාගයක්ම. ඕ. මොකද අර අපි කතා කරපු විටමින්, ඛනිජ ලවණ සහ තන්තු කියන ක්ෂුද්‍ර වීරය ඔක්කොම එන්නේ එතනින්. හරි. පිඟානෙන් භාගයක්ම එළවලු පළතුරු. ඉතිරි භාගයෙන් එක කොටසක්, ඒ කියන්නේ මුළු පිඟානෙන් 4න් එකක් ශක්තිය සඳහා. කාබෝහයිඩ්‍රේට්. ඔව්. ඒ කියන්නේ බත්, පාන්, අල වගේ පිෂ්ඨයේ තියෙන ආහාර. මගේ බත් කන්ද 4න් එකකට අඩු කරන්න වෙනවා. ඔව්. අන්තිම 4න් එක වෙන්න ඕනේ ශරීර වර්ධනයේට සහ අලුත් වැඩියාවට. ප්‍රෝටීන. හරියටම හරි. ඒ කියන්නේ මාළු, මස්, බිත්තර, පරිප්පු වගේ දේවල් වලට. ඔන්න ওই විදිහට පිඟාන බෙදාගත්තම ඒක සමබල ආහාර වේලක්. වැඩේ පැහැදිලි. පිඟානෙන් භාගයක් එළවලු, කාලක් බත්, කාලක් මාළු. එතකොට ඇඟට ඕන හැමදේම හරියට ලැබෙනවා. ඉතින් අද අපි කතා කළේ ඔයා කන සරල බත් පිඟානක ඉඳලා අපේ ශරීරය ඇතුලේ සිද්ධ වෙන හරිම සංකීර්ණ රසායනික ක්‍රියාවලිය දක්වා ගිය ගමනක්. දැන් තේරෙනවද බත් කෑවම නිදිමත එන්නේ ඇයි කියලාත්? තේරෙනවා සර්, හොඳටම තේරෙනවා. හරි. මම හෙට ඉඳන් ජංක් ෆුඩ් නවත්තලා පිඟානෙන් භාගයකට ගොටුකොළ සම්බෝලයක් දාගෙන කන්නම්. එතකොට විටමින් ටිකත් හරිනේ. හහ. ඒක හොඳ තීරණයක්. අපි මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් පොඩ්ඩක් හිතන්න දෙයක් දෙන්නම්. අපි කන මේ බත් පිඟාන පාවිච්චි කරන්න කියලා අපේ ශරීරයේ හැම සෛලයකටම උපදෙස් දෙන ඒ රසායනික කේතය, ඒ කියන්නේ DNA අණුව තුලම සමහර වෙලාවට සිද්ධ වෙන
පුංචි පුංචි වෙනස්කම්, ඒ කියන්නේ විකෘති තමයි මේ පෘථිවියේ සම්පූර්ණ ජීවියේ කතාවම, ඒ කියන්නේ පරිණාමය මෙහෙයවන්නේ කියන එක කොච්චර පුදුම සහගත දෙයක්.